හැමෝම කැමතිනේ තමන්ගේ බර අඩු කරගන්න. ඉතින් ඕට්ස් කියලා කියන්නේ හරියට පාවිච්චි කරොත් ශරීරයේ බර අඩු කරගන්න කන්න පුළුවන් දෙයක්. මෙන්න මේ විදියට ඔයාලත් ඕට්ස් හදලා කාලා බලන්නකෝ. මේකට මම ඉස්සර වෙලාම කරන්නේ භාජනයක් ලිපේ තියලා ඒකට වතුර කෝප්ප එකමාරක් එකතු කර ගන්නවා. වතුර ටික රත් වෙනකොට මම ඒකට ඕට්ස් වලින් කෝප්පයක් එකතු කර ගන්නවා. එකතු කරගෙන ඕට්ස් ටික ටිකක් තැම්බෙනකන් මෙන්න මේ විදියට කලවම් කරගන්න තමයි තියෙන්නේ. ඕට්ස් ටික හොඳට පෙඟිලා තැඹුණාට පස්සේ මම ඒකට කිරි වලින් කෝප්ප දෙකක් එකතු කර ගන්නවා. එකතු කරගෙන ඒකත් හොඳට මෙහෙම මිශ්‍ර කරගන්නයි තියෙන්නේ. කිරි ටික එකතු කරාට පස්සේ මේක ගොඩාක් වෙලාවක් ලිපේ තියාගෙන කලවම් කර ඉන්නේ නැහැ. මද ගින්දරේ කිරි ටික රත් වෙනකන් තියාගෙන ඉඳලා ලිප ඕෆ් කරන්න තමයි තියෙන්නේ. මම මෙන්න මේ ප්‍රමාණයට ඕට්ස් ටික උකුණාට පස්සේ ලිප ඕෆ් කරගෙන ආයෙම චුට්ටක් නිවෙනකන් හොඳට කලවම් කර ගන්නවා. දැන් ඕට්ස් ටික හොඳට නිවිලා උක්කු වෙලා තමයි තියෙන්නේ. දැන් ඉතින් මේකේ රස බලන්න තමයි තියෙන්නේ. මම මේකට අමතරව සීනි ලුණු මොකුත් එකතු කරේ නැහැ. මම ඒකේ රස වැඩි කරගන්න මේ විදියට පොඩියට කපා ගනිපු කෙසෙල් ගෙඩි ටිකක් මේකට එකතු කරනවා. සාමාන්‍යයෙන් කෙසෙල් ගෙඩි එකක වගේ ප්‍රමාණයක් ඇති එක්කෙනෙකුට. ඊට පස්සේ ආයෙම රටින්දි දෙකක් විතර පොඩියට කපලා මේ විදියට එකතු කරගෙන ආයෙම උඩින් වියලි මිදි ටිකකුත් එකතු කර ගන්නවා. ඉතින් මේක ආහාරයට ගන්න කෙනෙකුට ආයෙ අමතර දෙයක් කන්න ඕනේ කරන්නේ නැහැ. උදේට රැයට වගේ ආහාර වේලකට මේක එකතු කරගන්න පුළුවන්. ඕට්ස් කන අය දන්නව නේද? ඕට්ස් කෑවට පස්සේ හොඳට බඩ පිරෙනවා. අමතර වෙන මුකුත් කන්න ඕනේ නැහැ. බර අඩු කරගන්න හිතන කෙනෙක් උදේට මේ විදියට ඕට්ස් කාලා බලන්නකෝ. ඉතින් ඔයාලත් මෙහෙම හදලා කාලා බලලා වෙනස මට කියන්න. මම ගිහින් එන්නම් ආයෙම දවසක මේ වගේ රෙසිපි එකක් අරගෙන එනකම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. ඔහොම මගේ channel එක subscribe කරගෙනම යන්න.